සීරීස් එකක් කියනකොට ශ්‍රේණියක්. ඒ කියන්නේ අපිට A level වල එහෙම අපි ශ්‍රේණි ගැන කතා කරන්නේ. ඒතකොට ඒ වගේ අර ශ්‍රේණියක් ආකාරයෙන් ඒ කියන්නේ පද ගොඩක එකතුවක් ආකාරයෙන් ලියන්න පුළුවන් විදිහට ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක සෝල්ව් කරන්නේ කොහොමද කියලා තමයි මේ chapter එකෙන් මේ අපි බලන්නේ. හරිද? ඒතකොට ඒක යටතේ ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ second order differential equations ගැන. first order ඒවත් අහුවෙන්න පුළුවන්. ගොඩක් අර main focus එකේ තියෙන්නේ second order differential equations ගැන. second order වලින් එහාට ගිහිල්ලා third order fourth order ඒ වුණාට ඒව වුණත් අපිට solve කරන්න පුළුවන් මේ method එක use කරලා. හරිද? එතකොට අපි ගමු මේ second order differential equation එකක් සාධාරණ විදිහට ලියා ගමු. මෙන්න මේ විදිහට p not x හරි p1x p2x y සමානයි 0යි. හරිද? අපි හිතමු මෙන්න මේ ෆෝම් එකකින් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් අපිට දීලා තියෙනවා. හරිද? අපිට මෙතන තියෙනවා සෙකන්ඩ් ඕඩර් ටර්ම් එකක්, ෆස්ට් ඕඩර් ටර්ම් එකක්, ඊළඟට නෝමල් y ටර්ම් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක පද තුනම කියන්නේ සාධාරණ පද තුනම අහුවෙන විදිහට ලියාගත්ත සෙකන්ඩ් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක. හරිද? එතකොට මේකේ අපිට මේක තව විදිහකට අපිට හදාගන්න තව සිම්ප්ලිෆයි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපි හිතමු මෙතන p not x අසමානයි බිඳුව නම් අපිට මේක තව සිම්ප්ලිෆයි කරගන්න පුළුවන් p not x ගෙන් පද ඔක්කොම ටික බෙදලා. හරිද? dy dx එන p2x යට p not x y සමානයි බිඳුවයි. හරිද? මේක මෙහෙම බෙදන්න පුළුවන් මොකක් වුණොත්ද මේ p not x අසමානයි බිඳුවෙන්. හරිද? ඊට පස්සේ අපි මෙතන මේ මෙන්න මේ ටර්ම් එක දැන් මේවත් p not x p1x p2x කියන්නේ x වල බහුපද ශ්‍රිත. එතකොට මෙන්න මේ බෙදලා එන්නේ බෙදලා එන ටර්ම් එකත් x වල ශ්‍රිතයක්. හරිද? මෙන්න මේ ටර්ම් දෙකත් x වල ශ්‍රිතයක්. එතකොට මේ දෙකට අපි වෙනම නොටේෂන්ස් දෙකක් දාමු. කැපිටල් p1x කියලයි මේකට දාමු කැපිටල් p2x කියලා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් d වර්ග y යට dx වර්ග දාන p1x dy යට dx දාන p2x y සමානයි බිඳුවකින්. හරිද? එතකොට මේකේ p1x කියන්නේ මොකද්ද? කැපිටල් p1x කියන්නේ simple p1x බෙදීම p not x. ළඟට p2x කියන්නේ simple p2x බෙදීම p not x. හරිද? මෙන්න මේ දෙක තමයි මේ බෙදලා තියෙන පද දෙක වෙනකොට තමයි අපි අර විදිහට වෙනම නොටේෂන්ස් දෙකක් දැම්මේ. හරිද? එතකොට අපි assume කරනවා මෙන්න මේ දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ සොලියුෂන් එක. දැන් අපි මේ කතා කරන්නේ සීරීස් සොලියුෂන්ස් ගැනනේ. ඒතර අපි assume කරනවා මේ දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ සොලියුෂන් එක සීරීස් එකක් විදිහට තියෙනවා කියන්නේ. හරිද? ඒතකොට සීරීස් එකක් විදිහට කියන්නේ මෙතන ඇත්තටම පවර් සීරීස් ගැන තමයි කතා කරන්නේ. එතකොට අපි assume කරනවා මේ දීලා තියෙන ඉක්වේෂන් එකේ සොලියුෂන් එක. හරිද? මෙන්න මේ ෆෝම් එකෙන් තියෙනවා කියන්නේ. සොලියුෂන් එක කොහොමද තියෙන්නේ y සමානයි. දැන් අපි y වනේ මේක සෝල්ව් කරන්න ඕනේ. y ට මොකද්ද මේ ප්‍රකාශනයන්න ගන්න ඕනේ x වලින්. අපිට දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක්. ඒකේ තියෙන්නේ අවකල පද. ඒවා අයින් කරලා අපි කෙලින්ම y උක්ත කරලා ප්‍රකාශනයක් ලියන එක තමයි ඒක සෝල්ව් කරනවා කියලා කියන්නේ. එතකොට මේකේ අපි සොලියුෂන් එක මෙන්න මේ විදිහට තියනවා කියලා උපකල්පනය කරනවා. ඒ කියන්නේ සීරීස් එකක් විදිහට. plus an x to the power n. හරිද? ඒ කියන්නේ මේක අපිට ලියුව හැකි සිග්මා නොටේෂන් එක දාලා sigma n equals 0 to infinity an x to the power n. හරිද? මෙන්න මේ විදිහට ලියන එක තමයි මේක තමයි අන්තිමට සොලියුෂන් එක විදිහට අපි කන්සිඩර් කරන්නේ. හරිද? මේක තව මේ ලිමිටේෂන්ස් වගේක් තියෙනවා. ඒවා මම ඉස්සරහට මේ හදාගෙන යද්දී ඔයාලට එක්ස්ප්ලেইন කරන්න කොහොමද මේ මෙන්න මේ සොලියුෂන් එක ඇප්ලයි කරන්නත්
ඇප්ලයි කරන්න සමහර වෙලාවට මේ කන්ඩිෂන් ටිකක් සැටිස්ෆයි කරන්න ඕනේ මෙන්න මේ කැපිටල් P1x කියන ෆන්ක්ෂන් එකයි කැපිටල් P2x කියන ෆන්ක්ෂන් එකයි. හරිද? ඒවට පොඩි ලිමිටේෂන්ස් වගේක් තියෙනවා. ඒවා කොහොමද ඇප්ලයි කරන්න කියලා ඉස්සරහට කියන්නම්. බේසික් විදිහට කිව්වොත් එහෙම අපි මේ ඉක්වේෂන් සෝල්ව් කරලා අන්තිමට අන්තිමට සොලියුෂන් එක විදිහට ගන්නේ මෙන්න මේ ආකාරයේ ප්‍රකාශනයක්. කියන්නේ ශ්‍රේණිය, මොකක්ද ශ්‍රේණිය. හරිද? මෙන්න මේ ශ්‍රේණිය. ඒතකොට මෙන්න මේ ආකාරයට තමයි මොන ඉක්වේෂන් එක සෝල්ව් කරත් අන්තිමට මෙන්න මේ ෆෝම් එකෙන් අපිට ලියා ගන්න පුළුවන්. හරිද? එක්සැම්පල් එකක් විදිහට දැන් මම කියවන ලිමිටේෂන්ස් තියෙනවා කියලා සමහර ඒවට ඇප්ලයි කරන්න. මම මේ ලිමිටේෂන්ස් ඔක්කොම සැටිස්ෆයි වෙන විදිහට තියෙන එක්සැම්පල් එකක් මුලින් හදන්නම් මේක ගැන පොඩි අවබෝධයක් ගන්න. ඊට පස්සේ එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද අර මම කිව්ව කන්ඩිෂන්ස් ටික ඇප්ලයි කන්ඩිෂන්ස් ටික සැටිස්ෆයි වෙන්න ඕනේ කොහොමද කියලා මම ඊට පස්සේ එක්ස්ප්ලেইন කරන්නම්. මුලින්ම අපි පොඩි එක්සැම්පල් එකක් හදමු මෙන්න මේ කතාව පැහැදිලි වෙන්න. මෙන්න මෙහෙම ඉක්වේෂන් එකක් දීලා තියෙනවා. dy යට dx minus y සමානයි 2x minus x square. හරිද? මේක first order differential equation එක. මේක first order differential equation එක. හරිද? දැන් මේක තමයි අපි solve කරන්න ඕනේ. මේක solve කරලා අපි අන්තිමට ගන්න ඕනේ series solution එකක් මේකට. හරිද? දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. දැන් මම කිව්වා මේක මම දීලා තියෙන්නේ අර conditions ටික satisfy වෙන විදිහට කියලා. functions දෙකේ p1x p2x වල. හරිද? දැන් මෙතන p1x p2x කතා ඇත්තටම ඕනේ නැහැ. මොකද මේ p1x එකක් මෙන්න මෙතන p1x එක මේක විදිහට මොකද්ද 1යි p2x එක ඍණ 1යි. හරිද? තේරෙනවනේ? p1x එක 1යි p2x එක ඍණ 1යි. මේක ඇත්තටම අර d2y/dx2 ටර්ම් එකක් ඇත්තෙත් නැහැ. අපි සොලියුෂන් එක මුලින් ඇසියුම් කරනවා සොලියුෂන් එක මෙන්න මේ ෆෝම් එකකට තියෙනවා කියලා. ඒකනේ අපේ සොලියුෂන් එක y සමානයි sigma n equals 0 to infinity an x. හරිද? දැන් මේ y මේක නම් දැන් මේකේ තියෙනවා dy/dx ටර්ම් එක. ඒතකොට මේකෙන් අපිට dy/dx ටර්ම් එක හදාගන්න පුළුවන්. හරිද? මේ අවකලනය කරද්දි මේ sigma notation එකකින් බලපෑමක් තියෙනවද නැහැ? ඒක එහෙමම තියෙනවා. කොහොමද මේක අවකලනය කරාම එන්නේ an වතාවක් n x වල n ඍණ 1. හරිද? එතෙන් අවුලක් නැහැ. එතකොට දැන් අපි y ටර්ම් එකක් දන්නවා dy/dx ටර්ම් එකක් දන්නවා. එතකොට දැන් මේක කරන්න තියෙන්නේ මෙන්න මේ ගත්ත දෙක අරකට ආදේශ කරන්න තියෙන්නේ. ඒතකොට dy/dx කියන්නේ sigma n equals 0 to infinity an n x n minus 1 ඍණ sigma n equals 0 to infinity an x n සමානයි 2x minus x වර්ග. හරිද? මේකේ මම මේ අර n equals 0 to infinity කියන එක මම හැම එකෙම දාන්නේ නැහැ. මේක ටිකක් කරදරින් ඉඳන් නිකම්ම සිග්මා කියලා දාන්නම්. හරිද? නිකන් සිග්මා දාලා ලියන්නම්. සිග්මා an n x වල n ඍණ 1 ඍණ 2x ඍණ x වර්ග. හරිද? දැන් මේකේ බලන්න අපිට left hand side එකේ තියෙනවා x වල n ඍණ 1 පදයකුයි x වල n පදයකුයි. හරිද? එතකොට මෙන්න මේ x වල n ඍණ 1 කියන ටර්ම් එකයි x වල n කියන ටර්ම් එකයි දෙකම අපි කොමන් පවර් එකක් තියෙන මේ x කෙනෙක් විදිහට පත් කරගන්නවා. ඒ කියන්නේ x මේ දෙපැත්ත වම් පැත්තේ තියෙනවනේ x වල n පදයකුයි x වල n ඍණ 1 පදයකුයි. ඒතකොට මේ දෙකෙන්ම අපි කොමන් පවර් එකක් හදා ගන්න ඕනේ. ඒතකොට ඒක කරන්නේ සාමාන්‍ය අපි highest order එකට තමයි මේ පද ටික සෙට් කරගන්නේ. එතකොට මෙන්න මේකේ n වෙනුවට අපි දානවා n+1. හරිද? මේකේ n වෙනුවට n+1 වෙනවා. ඒතකොට අර ඉතුරු n තියෙන තැන් වලට කෙලින්ම n+1 ආදේශ වෙන්න ඕනේ.
හරිද? එතකොට කොහොමද එන්නේ? සිග්මා an plus 1 n plus 1 x to the power n minus sigma an xa සමානයි 2x minus x square. හරිද? එතකොට මේකෙන් අපිට පුළුවන් සිග්මා පොදුයි සිග්මා එක එළියට ගන්න පුළුවන්. ඒකෙන් සිග්මා එළියට ගත්තම අපිට ලියන්න පුළුවන් an plus 1 n plus 1 minus an xn සමානයි 2x minus x square. හරිද? මම කිව්වා මෙතන අර කොමන් පවර් එකක් ගන්න ඕන හින්දා n වෙනුවට n+1 මෙතෙන්ට ආදේශ කරනවා කියලා. එතකොට වෙන්නේ ඇත්තටම මේ මෙතන සිග්මා එකේ ලිමිට්ස් මාරු වෙනවා. උඩ ලිමිට් එක අනන්තයක කොහොමත්. එතකොට යට ලිමිට් එක වෙන්නේ n සමාන 1 ඉඳන් උඩට වෙන්නේ උඩ ලිමිට් එක අනන්තය. කොහොමත් අනන්තය ගැන කතා කරද්දී ලොකු බලපෑමක් වෙන්නේ නැහැ නේ එකක් අඩු වුණා කියලා. අන්න ඒ හේතු හින්දා තමයි එතෙන්ට එහෙම දැම්මේ. එහෙම නැතුව ඕනනම් අපිට වෙනම සිම්බල් එකක් දාගෙන වුණත් ඒ ගාන හදාගෙන යන්න පුළුවන්. ක්‍රම දෙකම හරි කොහොමත් මේ එහෙම බලපෑමක් වෙන්නේ නැහැ ගානේ ඉතුරු ටික හදාගෙන යන්න. හරිද? ඊට පස්සේ දැන් මෙහෙම ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මේකේ දැන් අපි ආයි රයිට් හෑන්ඩ් සයිඩ් එක පොඩ්ඩක් ලස්සන විදිහට ලියාගමු. අපිට සුළු කරන්න ලේසි වෙන්නේ. මේක ලියාගමු. අපේ අර කොමන් ෆෝම් එක. මොකද්ද කොමන් ෆෝම් එක? කොහොමද ඉතින් y සමානයි right hand side එකේ එන්න ඕනේ a0 plus a1 x plus a2 x squared plus එහෙමනේ එන්න ඕනේ. එතකොට අපි මේ ඒකේ විදිහට මේක ලියාගමු. එතකොට x වල බිඳුවේ පද. ඒ කියන්නේ නියත පද බිඳුවයි. ඊළඟට x වල පළවෙනි බල තියෙනවා 2ක්. ඊළඟට x වල දෙවෙනි බල තියෙනවා ඍණ 1ක්. ඊළඟට ඉතුරු ඒවා ඔක්කොම බිඳුවයි. හරිද? මෙහෙම තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් මේකේ අපිට right hand side එකේ පද දිහා බැලුවම පේනවා නියත පදයක් නෑ මේකේ. ඒ කියන්නේ a0 කියන එක බිඳුවයි. හරිද? a0 කියන එක බිඳුවයි. එතකොට ඒකෙන් අපිට රිලේෂන්ෂිප් එකක් ගන්න පුළුවන්. අපි දැන් කෙලින්ම කරන්නේ මෙතෙන්ට හදාගෙන ආවට පස්සේ වම් අත පැත්තේ තියෙන කෝඑෆිෂන්ට් එකයි. ඒ කියන්නේ x වල n වල කෝඑෆිෂන්ට් එකයි දකුණු අත පැත්තේ තියෙන ඊට අදාළ x වල n වල කෝඑෆිෂන්ට් එකයි සමාන කරනවා. හරිද? දැන් n ට අපිට වැලියුස් ආදේශ ගන්න පුළුවන් නේ. අපි n සමානයි බිඳුව ආදේශ කරොත් වම් අත පැත්තට. හරිද? n සමානයි බිඳුව ආදේශ කරොත් කොහොමද එන්නේ? a1 වතාවක් මෙතන 1 ඍණ a0 සමානයි බිඳුවයි. හරිද? එතකොට එතනින් එනවා කෙලින්ම a1 සමානයි a0 කියන එක රිලේෂන්ෂිප් එකක් ආවා. හරිද? ඊට පස්සේ n සමානයි 1 ආදේශ කරොත් n සමාන 1 ආදේශ කරොත් අපිට මොකක්ද දෙන්නේ? a2 වතාවක් මෙතන දෙකක් එනවා ඍණ a1 සමානයි 2යි කියලා එන්නේ. හරිද? x වල පළවෙනි බලයේ කොඑෆිෂන්ට් එකනේ බලන්න ඕනේ. එතන 2යි. ඒතර අපි දන්නවා මෙතන a1 සමානයි a0 කියලා. හරිද? a1 සමානයි a0 කියලා දන්නවනේ. ඒතර මෙතෙන්ට ආදේශ කරනවා ඒක. එතකොට මෙතනින් a2 එනවා 1 a0 බෙදීම 2යි. හරි නේද? මෙතන a1 වෙනුවට a0 ආදේශ කරලා තියෙන්නේ. එතකොට a2 මෙතනින් උක්ත කරොත් එහෙම 1 a0 over 2 කියලා එන්නේ. හරිද? n සමානයි 0 n සමානයි 1 ආදේශ කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආය අපිට තියෙනවා x වල වර්ගය කෝඑෆිෂන්ට් එක ගන්නත් පුළුවන්. n සමානයි 2 ආදේශ කරොත් එහෙම a3 times 3 minus a2 සමානයි ඍණ 1යි. හරිද? එතකොට මෙතනින් එනවා 3යි a3 සමානයි a2 minus a1. කියන්නේ a2 minus a1 කියන්නේ මෙතනින් a0 බෙදීම 2යි කියලා එනවා. එතකොට මෙතනින් එනවා a3 සමානයි a0 බෙදීම 6යි කියලා. හරිද? a0 බෙදීම 6යි කියලා එනවා. එතකොට a0 බෙදීම 6 කියන එක ඕනනම් අපිට ලියන්න පුළුවන් a0 බෙදීම 3 ක්‍රමාරෝපිත කියලා. හරිද? එහෙම ලියා ගන්න හේතුකුත් තියෙනවා.
කියන්නේ එහෙම මෙතන ලියාගත්තේ නැහැ කියලා අවුලක් නැහැ. මේ ඒ වුණාට අර අපිට පස්සේ සිම්ප්ලිෆයි කරද්දී ෆයිනල් ආන්සර් එක ඒක පොඩ්ඩක් මෙතන ලියා ගන්න එක ලේසියි. කියන්නේ මෙතන ලියාගත්තේ නැහැ කියලා අවුලක් නැහැ. මොකද ඔයාලට අන්තිමට මේ සොලියුෂන් එක ලියද්දී ඒ රටාව අඳුර ගන්න පුළුවන්. මෙතන 6 කියන එක අපිට ලියන්න පුළුවන් 3 ක්‍රමාරෝපිත කියලා. හරිද? ඊට පස්සේ අන්න ඒ කෝඑෆිෂන් තුන අපිට මේ ගන්න පුළුවන් මේකේ දීලා තියෙන ටර්ම්ස් දිහා බලලා. ඒ කියන්නේ බිඳුව x වල බිඳුවේ කෝඑෆිෂන්ට් එක 0යි. x වල පළවෙනි බලයේ කෝඑෆිෂන්ට් එක 2යි. x වල දෙවෙනි බලයේ කෝඑෆිෂන්ට් එක ඍණ 1යි. හරිද? එතකොට දැන් මේකේ බිඳුවට 1ටයි 2ටයි අපි ගත්තා. දැන් අපි බලමු n විශාලයි සමානයි ඒ කියන්නේ n විශාලයි 2 වෙලාවට. කියන්නේ n විශාලයි සමානයි 3 වෙලාවට. හරිද? n විශාලයි සමානයි 3 වෙලාවට. xn ටර්ම් එක සැලකුවොත් එහෙම. xn ටර්ම් එක සැලකුවොත් එහෙම කොහොමද එන්නේ? උඩ එකෙන් බලන්න පුළුවන්. x වල n වෙනි පදේ ටර්ම් එක. an+1 n+1 minus an සමානයි 0යි කියලා එන්නේ. එතකොට මෙතනින් එනවා an+1 සමානයි an over n+1 කියලා. හරිද? ඒ කියන්නේ අපි 0ටයි 1ටයි 2ටයි හොයාගත්ත කෝඑෆිෂන්ට් අතර රිලේෂන්ෂිප් එක. ඒ කියන්නේ අපි පුළුවන් තරම් එක කෝඑෆිෂන්ට් එකකින් ඉතුරු කෝඑෆිෂන්ට් ඔක්කොම ලියා ගන්නවා. හරිද? කියන්නේ මෙහෙමයි. දැන් මෙතන අපිට තියෙන්නේ මේ කියන එක හොඳට අහගන්න. මෙතන තියෙන්නේ අපිට ෆස්ට් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකනේ. එතකොට මේ ෆස්ට් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ ෆයිනල් සොලියුෂන් එකේ තියෙන්නේ එක අන්නෝන් වේරියබල් එකක්. කියන්නේ එක අන්නෝන් කෝඑෆිෂන්ට් එකක්. වේරියබල් එකක් නෙමෙයි සෝරි. එක අන්නෝන් කෝඑෆිෂන්ට් එකක්. a0 නම් a0 විතරයි තියෙන්නේ. a0 වලින් විතරක් අපිට රිප්‍රසන්ට් කරන්න පුළුවන් ෆයිනල් සොලියුෂන් එක. හිතන්න මෙතන සෙකන්ඩ් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් තිබ්බා කියලා. එතකොට a0 එක්ක තව කෝෆිෂන්ට් එකත් සම්බන්ධ කරලා තමයි සොලියුෂන් එක තියෙන්නේ. හරි මෙතන අපිට තියෙන්නේ ෆස්ට් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් හින්දා අපිට පුළුවන් කෙලින්ම එක කෝෆිෂන්ට් එකක් පාවිච්චි කරලා ඒක රිප්‍රසන්ට් කරන්න. හරිද? ඒකින්ද අපිට පුළුවන් වෙන්න ඕනේ මේ හැම කෝෆිෂන්ට් එකක්ම එක කෝෆිෂන්ට් එකක් ඇසුරෙන් යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. දැන් අපි මේ 1යි 2යි 3යි කරේ ඒවා. දැන් එකේ a1 එක ලියාගත්ත a0 ඇසුරෙන්. දෙකෙත් a2 එක ලියාගත්ත a0 ඇසුරෙන්. තුන්වෙනි එකෙත් a3 එක ලියාගත්ත a0 ඇසුරෙන්. දැන් ඊට පස්සෙත් අපි රටාවක් හඳුනා ගන්න යන්නේ. දැන් n සමාන 3 වෙලාවට මේක දාලා බලන්න. n සමාන 3 සාධාරණ ප්‍රකාශන ලියාගන්න තියෙන්නේ. එතකොට අපිට එනවා a4 සමානයි a3 over 4 කියලා. දැන් a3 කියන්නේ මොකද්ද? a0 over 3 factorial. එතකොට 4 times 3 factorial කියන්නේ a0 over 4 factorial. හරිද? දැන් අපිට රටාවක් පෙනීගෙන යනවා. n සමානයි 4 දැම්මම a5 සමානයි a4 over 5. ඒ කියන්නේ a4 කියන්නේ මොකද්ද? a0 over 4 factorial. එතකොට a0 over 5 times 4 factorial. ඒ කියන්නේ a0 over 5 factorial. එතකොට මම දිගට ලියාගෙන යන්න ඕනේ. ඔයාලට රටාව පැහැදිලි නේද? කෙලින්ම ෆැක්ටෝරියල් එක තමයි යටට එන්නේ. හරිද? එතකොට අපේ සොලියුෂන් එක කොහොමද අපි ලියන්නේ? සොලියුෂන් එක ලියන්නේ කොහොමද? y සමානයි මෙහෙම තියෙන්නේ sigma n equals 0 to infinity an xn කියලා තමයි සොලියුෂන් එක තියෙන්නේ. හරිද? එතකොට මේක එක්ස්පෑන්ඩ් කරලා ලියාගත්තොත් a0 plus a1x plus a2x squared plus a3x cubed plus a4x4 plus a5x5 plus ඔහොම යනවා. දැන් මේකේ අපේ කෝෂන් අපි ගත්ත ඒවා S වලින් ලියා ගන්න. දැන් a0 S වලින් ඔක්කොම ලියාගත්තා. a0 එහෙමමයි. a1 කියන්නේ මොකද්ද? a1 කියන්නේ a1 සමානයි a0 කියලා අපි පළවෙනි එකෙන් ගත්තා මේදී. අපේ පළවෙනි ඉක්වේෂන් එකෙන් a1 සමානයි a0 කියලා ගත්තා. හරිද? එතකොට මෙතන a1 වෙනුවට අපිට ලියන්න පුළුවන් a0 x කියලා. ඊළඟට a2 ගත්තා අපි මොකද්ද? a2 සමානයි a1 plus නෑ a2 සමානයි 1 plus a0 over 2 කියලා ගත්තා. a2. එතකොට a2 වලට ඒක දාන්න පුළුවන්. 1 plus a0 over 2 x squared. ඊට a3 ගත්තා මොකද්ද? a3 කොහොමද ආවේ? a3 සමානයි a0 over 3 factorial.
a0 over 3 factorial. ඊළඟට a4 සමාන a0 over 4 factorial. ඊළඟට a5 සමාන a0 over 5 factorial. එතකොට මෙන්න මේ විදිහට යන්නේ. ඊට පස්සේ දැන් මේක තව පොඩ්ඩක් ලස්සන කරලා ලියා ගන්න පුළුවන්. කොහොමද ඒක ලියාගන්නේ? මෙන්න මෙතන බලන්න අනිත් පද ඔක්කොම ටික තියෙනවා මේ ලස්සනට ෆැක්ටෝරියල් වෙලා. මෙන්න මෙතන තියෙනවා පද දෙකක්. අන්න ඒකෙන් එක පදයක් අපි ගලවමු. මේ x squared කියන එකට මෙන්න මේකත් එක්ක මල්ටිප්ලයි වෙලා එන x squared එකට a0 සම්බන්ධයක් නැහැ නේ. ඒක අපි මුලින් ලියාගමු. ඊට පස්සේ ඉතුරු පද ඔක්කොගෙම ඔයාලට පේනවා a0 එක එළියට ගන්න පුළුවන්. එතකොට එන්නේ 1 plus x plus x squared over 2. 2 කියන එක ලියන්න පුළුවන් 2 factorial කියලා. දෙකම එකයි. ඊළඟට x cube over 3 factorial. ඊළඟට x to the power 4 over 4 factorial. ඊළඟට x to the power 5 over 5 factorial. මෙන්න මෙහෙම තමයි එන්නේ. දැන් මෙන්න මේක ඔයාලා කලින් දැකලා තියෙනවා. මේ මොකද්ද? මේක තමයි e වල x වල ටේලර් සීරීස් එක. මේක සමානයි e වල x. හරිද? එතකොට අපේ ෆයිනල් සොලියුෂන් එක මොකද්ද? x squared plus a0 e වල x. එතකොට අන්න අපිට දීලා තියෙන ෆස්ට් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ සොලියුෂන් එක මෙන්න මේ ටයිප් එකට දීලා තියෙනවා. මෙන්න මේ ටයිප් එක තමයි එන්නේ. ඒතර මේ ටයිප් එකේ දැන් අපිට ඕන නම් මේ කෝඑෆිෂියන්ට් එක a0 කියන එක හොයන්න පුළුවන් ඉනිෂියල් කන්ඩිෂන්ස් මොනවා හරි දීලා තියෙනවා. y0 හරි මොකක් හරි y0 කීයද හරි කීය හරි දීලා තියෙනවනම් අපිට a0 හොයන්න පුළුවන්. මොකද එක unknown කෝඑෆිෂියන්ට් එකක් නේ තියෙන්නේ. ඒතර මම අර මුලින්ම කිව්වේ ෆස්ට් ඕඩර් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක් නම් අපිට ෆයිනල් සොලියුෂන් එකේ තියෙන්නේ එක unknown coefficient එක. සෙකන්ඩ් ඕඩර් එකක් වුණා නම් මේකේ තව මොකක් හරි පද තව තැනක a1 a2 හරි මොකක් හරි වෙන coefficient එකක් තියෙනවා. එතකොට සෙකන්ඩ් ඕඩර් එක අපිට exact solution එක හොයන්න අපිට initial conditions දෙකක්වත් ඕනේ. මේකේ එක initial condition එකක් තිබ්බනම් අපිට solution එක නිකම්ම ගන්න පුළුවන්.